ප්‍රශංසා වේවා හැමෝටම ජේසු පිටයි. 6 වෙනි මාසේ අපි දෙවියන්වහන්සේගේ පොරොන්දු වචනය බලමු. 1 පේත්‍රස් 5 වෙනි පරිච්ඡේදය 6 වෙනි පදය මෙලෙස කියනවා. එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නොබලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. අද ඔබ ජීවිතේ කලකිරලා ඉන්නේ. අද ඔබගේ ජීවිතේ එපා වෙලා ඉන්නේ. බලාගෙන ඉඳලා ඇති වෙලා ඉන්නේ. දෙවියන් වහන්සේගේ හස්තයට ඔබ යටත් වෙනවා නම් එක චර්ච් එකකට සභාවකට ඔබ යටත් වෙලා ඉන්නවනම් එක නායකයෙක් තුල ඔබ යටත් වෙලා ඉන්නවනම් ඔබට සුදුසු දේ සුදුසු වෙලාවට උන්වහන්සේ ඔබට අනුමත කරයි. අහස පොළොව මැවුද වෙනස ඔබ ආශිර්වාද කරයි. අද දවස දක්වා ඔබගේ ආශිර්වාදය බ්ලොක් වෙලාද තියෙන්නේ. ඔබගේ යහපත බ්ලොක් වෙලාද තියෙන්නේ. තාම දරු සම්පතක් නැහැ. තාම ඔබගේ විවාහය තාම සිදු වෙන්න බාධා වෙන්නේ. බය වෙන්න එපා. ඊශාක්ට දරුවෙක් හිටියේ නැහැ. නමුත් ඊශාක් රෙබේකා වෙනුවෙන් යාඥා කරා. දෙවියන් වහන්සේ වෙනසක් ඇති කරා. ඊශාක්ට දරු දෙන්නෙක් ලැබෙන පිණිස දෙවියන් වහන්සේ රෙබේකාගේ කුස දෙවියන් වහන්සේ අතගැසුවා. ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ අනිවාර්යෙන් අතගසයි. මහා බලවත් දෙයක් කරයි. දුර්වල ඔරුවක් මෙන් ඔබ ඉන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබව එගොඩ යන්න උන්වහන්සේ අත දීලා ඔබව මඟ පෙන්වන. ප්‍රාර්ථනා කරමු. ආදරේ යේසුනි මේ වචනය අසු හැම කෙනෙකුටම ආශිර්වාද ගන්න. ඒ ශාසනය. ආමෙන් ආමෙන් ආමෙන්. ජේසුස් පිටයි.